හයි කොහොමද ඔයාලට අද අපි ගුණයයි පාටයි දෙකම රැකගෙන වෙනස් විදිහකට රස බෝංචි තෙම්පරාදුවක් හදමුද ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ වෙනස් විදිහකට හරීම රසට බෝංචි තෙම්පරාදු කරන විදිහ. ඉතින් එන්නකෝ අපි මේ බෝංචි තෙම්පරාදුව රසට හදාගන්නේ කොහොමද බලන්න. මුලින්ම ඔයාලා ගන්න බෝංචි ප්‍රමාණය අනුව ටිකක් ඉඩ තියෙන පෑන් එකක් අරගෙන තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්න. දැන් තෙල් ටික රත් වුණාම මම ඒකට අබෑට තේ හැඳක් එකතු කරගන්නවා. දාපු අබ ටික පුහුරද්දි මම සුදු ලුණු ටිකක් තෙලට දාලා ඒ ටිකත් හොඳට පැත ගන්නවා විනාඩියක් වගේ. දැන් විනාඩියකට වගේ පස්සේ අමරිස් කරල් 3ක් විතර කපලා එකතු කරගන්නවා. කරපිංචා කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම මෙතන තක්කාලි ගෙඩි දෙකක් අරන් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණය තක්කාලි ගෙඩි දෙකකුත් කපලා එකතු කරගන්න. දැන් මේ ටික හොඳට තෙලේ ආයෙම පැද ගන්නවා. තක්කාලි ටිකක් දාලා විනාඩියකට විතර පස්සේ මම කහකුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මිරිස් කෑලි තේ හැඳයි 3-5 කුඩු තේ හැඳි භාගයයි ලුණු කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික අපි තෙලේ හොඳට කවලම් කරගන්නවා. ඔයාලා මෙහෙම විනාඩියක් වගේ තෙලේ හොඳට අපි දාපු 3-5 ටික පැද ගන්න. බෝංචි කරිය උයද්දි ගොඩාක් 3-5 එකතු කරගන්න එපා. එතකොට පාට වෙනස් වෙනවා. ගොඩක් මිරිස් එකතු කරගන්නත් එපා. එතකොටත් පාට වෙනස් වෙනවා. ඉතින් ඔයාලා තක්කාලි එකතු කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලා තක්කාලි ටික තෙලේ හොඳට පොඩි කරගන්න ඕනේ. එතකොට තමයි අපි මේ තක්කාලි එකේ ජූස් එකෙන් තමයි තක්කාලි ජූස් ටික මේ විදිහට පොඩි කරගෙන එළියට අරගෙන ඒ ජූස් එකෙන් තමයි රසට බෝංචි ටික හදාගන්න. එතකොට බෝංචි එක මාරම රසට එනවා. ඉතින් ඔයාලා මේ විදිහට තක්කාලි ටික හොඳට තෙලේ පොඩි කරගන්න ඕනි. පොඩි කරගෙන ටිකක් වෙලා ඔයාලා මේ විදිහට තක්කාලි මේ අපි දාපු දේවල් ටික තෙලේ පැද ගන්න. දැන් ඔයාලා හොඳට තක්කාලි ටික පොඩි කරගත්තට පස්සේ බෝංචි ටික එකතු කරන්න. ඉතින් ඔයාලා බෝංචි ගනිද්දි හොඳටම ලපටි බෝංචි ගන්න. එතකොට තමයි අපිට තෙම්පරාදෝ රසට හදාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ ගානට මම කෑලි කපාගෙන තමයි බෝංචි ටික තියෙන්නේ. දැන් බෝංචි ටිකත් එකතු කරගත්තට පස්සේ හොඳට මේ ටික කවලම් කරන්න ඕන. ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න. ගින්දර වැඩි කරගත්තොත් අපි මේ තක්කාලි වලින් ගත්ත ජූස් එක ඉක්මනින් හින්දෙනවා. එතකොට අපිට බෝංචි එක රසට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයාලා ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන තමයි මේ බෝංචි එක හදාගන්න ඕන. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ විදිහට විනාඩි 3ක් විතර බෝංචි ටික වහන්නේ නැතුව අපි ගත්තු තක්කාලි ජූස් එකෙන් මේ බෝංචි එක හොඳට තෙම්පරාදු කරගන්න ඕන. ඉතින් වහන්න එපා මොනම වෙලාවකවත් බෝංචි එක. එතකොට පාට වෙනස් වෙනවා. කැත පාටක් එන. ඉතින් ඔයාලට ලස්සන මේ විදිහට පාටට බෝංචි එක උයා ගන්න ඕන නම් වහන්නේ නැතුව හොඳට හැඳි ගගා බෝංචි ටික උයා ගන්න. ඉතින් ඔන්න මම දැන් විනාඩි 3ක් විතර බෝංචි ටික හොඳට තෙම්පරාදු කරගත්තා. ඔයාලට පේනවා ඇති ලස්සන කලර් එකකට අපි බෝංචි තෙම්පරාදුව තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහටම හැදුවොත් ඔයාලටත් මේ වගේ රස බෝංචි තෙම්පරාදුවක් හදාගන්න පුළුවන්. ඉතින් මේ බෝංචි තෙම්පරාදුව මාර්ම රසයි. ඉතින් අපි සම්පූර්ණයෙන්ම බෝංචි ටික තඹ ගන්න 80ක් වගේ තමයි බෝංචි තඹ ගන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහටම තක්කාලි ජූස් එකෙන් බෝංචි තෙම්පරාදුව හදලා බලන්නකෝ. හරිම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම ආයෙම හදනවා. ඔන්න මම දැන් බෝංචි තෙම්පරාදුව හදාගෙන ඉවරයි. මේ බලන්නකෝ බෝංචි තෙම්පරාදුවේ ලස්සන. ඉතින් ඔයාලත් මේ විදිහටම බෝංචි තෙම්පරාදුවක් හදලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට රසට හදාගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් එහෙනම් ඔයාලා මගේ වීඩියෝ එකෙන් මොන හරි ප්‍රයෝජනයක් ගත්තා නම් යාළුවටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආය හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.